අද මගේ ජීවිතයේ ඉතා වැදගත් අවස්ථාවක් කියලා මම හිතනවා. අවුරුදු 25කට පස්සේ මම විශ්‍රාම ගන්නකොට ඇත්තටම හිතුන්නේ තව 15000කගේ ජීවිතවල වගකීම මම බාරගනී කියලා. ඇත්තටම දෛවයෙන් ඒ වගකීම බාර ගැනීම මං හිතන්නේ මගේ ජීවිතේ ලොකු වාග්යක් කියලා මම හිතනවා. අද අපි පටන් ගන්න තිබ්බ පොඩි සමාගම මාස 6ක් තුලදී අපි ක්‍රමානුකූලව වෙනස් කරලා තියෙනවා. අපි මේ වෙනස් කරේ අපිට ලොකු සිහිනයක් තියෙන හින්දා. ලංකාවේ ඇඟලුම් ශාස්ත්‍රයේ සැබෑ වෙනසක් කරන්න. අපි අවුරුදු 25කට පස්සේ නව මුහුණුවරක් නව ආර්ථිකයක් අපේ ලංකාවේ ඇඟලුම් ශාස්ත්‍රයට දෙන්න. ඒ නව මුහුණුවර ඔබ සියලු දෙනාගේම සිහින ඇත්තටම සාර්ථක කරන්න. ඔබේ ජීවිත ඒ වගකීම් අරගෙන ඒ ඔබ සියලු දෙනාගේම ජීවිත සාර්ථක කරන්න. ඔබගේ දරුවන්ගේ ජීවිත ඔබලාට වැඩිය හොඳ අධ්‍යාපනයක්, හොඳ සිහිනයක්, හොඳ අර්ථවත් පුද්ගලයන් බවට පත් කරන්න. බෞද්ධයෙක් වශයෙන් අපි අනිත් අයගේ ජීවිතවලට හොඳ අර්ථයක් දුන්නොත් මම හිතනවා ඒක මගේ ගමනට ලොකු අත්දැකීමක් වෙයි කියලා. අවුරුදු 25කට පස්සේ මම මේ ගමන පටන් ගත්තේ ඔබලාට පොරොන්දු වුණේ ඔබේ ජීවිත අර්ථවත් කරනවා කියලා. අද මාස 6කට පස්සේ පළමුවෙන් වරට මාතලයට එනකොට මට පෙවුන අලුත් භූමිවරක්. හෙළ කියන එක ලංකාවේ ලොකු අර්ථවත් වචනයක්. අද මේ හෙළ කියන ටී-ෂර්ට් එක ඇඳගෙන ඔබ මාතලේ යනකොට හැමෝම දන්නවා මොන සමාගමේද ඔබලා වැඩ කරන්නේ. තව මාස 6ක් වෙනකොට මම දන්නවා මුළු ලංකාවෙම ඊටාම වැදගත් ආයතනයක් බවට මේ මාස 12 තුලදී හෙළ ආයතනය අපි පත් කරනවා කියලා. ඔබගෙන් ඇහුවොත් කොහෙද දුව ඔබ වැඩ කරන්නේ කියලා. ඔබ කිව්වොත් මම වැඩ කරන්නේ හෙළ ආයතනයේ කියලා. ඕන කෙනෙක් ඔබව ධෛර්යමත් කරයි. වගකීමෙන් යුක්ත කර්මාන්ත ශාලාවක වැඩ කරනවා කියලා හිතයි. හොඳ තැනක වැඩ කරනවා කියලා හිතයි. ඔබ ශක්තිමත් පුද්ගලයෙක් කියලා හිතයි. ඒක තමයි මගේ සිහින. ඒක තමයි අපේ ලොකුම ජයග්‍රහණය. මිල මුදල් වලින් ගන්න බැරි ජයග්‍රහණය.